සුබ දවසක් හැමෝටම. කොහොමද හැමෝම හොඳින් ඉන්නව නේද? අද දවස මම පටන් ගත්තේ මගේ මයින්ඩ් එක පොඩ්ඩක් රිලැක්ස් වෙන්නත් එක්ක මම ආසම හොබි එකකින් තමයි මම අද දවස පටන් ගත්තේ. ඉතින් පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න ටයිම් එකට, ෆ්‍රී ටයිම් එකට මම කරන්නේ පොඩ්ඩක් මගේ ආර්ට් බුක් එකක් තියෙනවා. ඒ බුක් එකේ මම පොඩි පේන්ට්ස් අඳිනවා. ඒක මගේ ෆියුචර් ප්ලෑන්ස් එක තියෙන පේන්ට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ෆියුචර් ප්ලෑන්ස් වලට සම්බන්ධ පේන්ට්ස් ඒ වගේ දේවල් මම ගොඩක් අඳිනවා. ඉතින් මම දැන් මේ ඇඳේ මගේ ඩ්‍රීම් රූම් එක. මම පොඩ්ඩක් හිනමම වගෙන ඉන්නවා මගේ රූම් එක මම මෙන්න මේ විදියට කරනවා. එතකොට රූම් එක විතරක් නෙමෙයි ලිවින් ඒරියා එක, කිචන් ඒරියා එක මම ගොඩක් ආසයි පැලැටිත් එක්ක ජීවත් වෙන්න. ඒ කියන්නේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් තියෙනවා. අන්නේ දේවල් වලින් ගේ ලස්සනට කරගන්න, ලේ ලස්සනට හැඩ කරගන්න වගේ මම ගොඩක් ආසයි. ඉතින් මගේ ඔළුවේ තියෙන ප්ලෑන් එක මම මෙන්න මේ වගේ පැල වර්ග මම ගන්නවා. මේ විදියට මම පොඩි පෝච්චි වලට වාසස් වලට මේ විදියට මම හදනවා පැල ටික කියලා මගේ පොඩි ඩ්‍රීම් එකක් තියෙනවා. ඉතින් මම ඒක තමයි මේ පේන්ට් කරන්නේ. මට කලින් කියන්න අමතක වුණා මම මේ කැන්ඩල් එකක් තියාගෙන ඉන්නවා. ඒ කැන්ඩල් එක මාර සුවඳයි. මම ලේඩි ජේ එකෙන් තමයි shopping කරන වෙලාවක මම ගත්තේ. එහෙම ලොකු සුවඳක් නෑ. කාමරේට චුට්ටක් දැනෙන විදියට සාමාන්‍ය සුවඳක් තියෙනවා. එක සුවඳ වර්ග වලින් එදා කැන්වස් තිබ්බ මට ටිකක් හරි ගියේ මේක. ඉතින් මම මේක ගත්ත රුපියල් 200 හරි 300 ගාණක් වගේ උනේ. ඔයාලත් ඔයාලගේ රූම් එක ලස්සනට හදාගෙනද ඉන්නේ? ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලින් ඒක ලස්සන පැලෑටි තියෙනවා. ගෙදේ ඇතුලේ තියන්න සුදුසු පැලෑටි තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් ලිවින් ඒරියා එක, කිචන් එක, බාත්රූම් එක, බෙඩ්රූම් එක, ටීවී වෝල් එකක් තියෙනවා නම් ඒ ටීවී වෝල් එකේ ඒක දෙපැත්තෙන් හරි කොහොමද ලස්සනට පැල තියලා හදලා බලන්න. ඔයාලත් ඒක මාර ෆීලින් එකක්. ඒක පරිසරයත් එක්ක අපි නිකන් සම්බන්ධ වෙලා වගේ ලස්සන පැලෑටි ගේ ඇතුලේ තියාගෙන ඉන්නවා කියන්නේ. මේක තමයි මම ප්ලෑන් කරගෙන ඉන්න ඩ්‍රීම් රූම් එක. කියන්නේ මේ වගේ කොටසක් හදනවා කියලා පොඩි ප්ලෑන් එකක් තියෙනවා. මේක රූම් එකේ තව ඉස්සරහට වෙනස් වෙන්නත් පුළුවන්. රූම් එකේ නැත්තම් මම ලිවින් ඒරියා එකේ හරි මේ වගේ තැනක් මම හදනවා කියලා ප්ලෑන් එකකින් ඉන්නවා. මම මේ බ්ලොග් එක කරේ අවුරුද්දට දවස් 2-3ක් තියෙද්දී හරියටම මම හිතන්නේ අප්‍රේල් 9 වෙනිදා මම මේ බ්ලොග් එක කරේ. එදා හවස ගියා මම ලේඩි ජේ එකට රෙදි ගන්න. ලොකු සෙනගක් එහෙම හිටියෙත් නෑ. මොකද අපි ගියේ රෑ 8න් පස්සේ වගේ 7න් පස්සේ වගේ ගියේ. එහෙම ලොකු සෙනග හිටියා. ඒ වුණාට අර පොර කන ඒ වගේ එහෙම හිටියෙත් නැහැ. මම හිතුවේ ගොඩාක් තේරිච්චරේදී එහෙම ගොඩක් එහෙම තියේ සෙනග ගොඩක් හිඳී කියලා. එයාට නැහැ. අලුත් ඩිසයින් තිබ්බා. ලස්සන කලෙක්ෂන් එකක් තිබ්බා. එහෙම තේරිච්ච රෙදිවක්වත් එහෙම නෙමෙයි තිබුණේ. හොඳට රෙදි තිබුණා. සාමාන්‍යයෙන් normal price 800-900 ඒ වගේ ගණන් වල ඉඳන් ටී-ෂර්ට්ස් එක බජට් එකට හරියන price වලට තිබ්බා ඇඳුම් ගොඩක්. මෙන්න මේ වගේ ලස්සන හෝම් ඩෙක අයිටම්ස් තිබ්බා. ලස්සන ලයිට් අයිටම්. ඉතින් ගන්න පොඩ්ඩක් ආසාවක් තිබ්බා. ඉතින් අපි පොඩි ලයිෆ් නිසා තේරුමක් නැහැ කියලා ඊතන දැම්ම අරගෙන නිසා චුට්ටක් හිත හදාගෙන එතනින් ආවා.
පොඩි මිනි ෆෑන් තිබුණා රුපියල් 1000 ගානේ ඉඳන්. ට්‍රැවල් කරද්දී හැම හොඳයි මේක පාවිච්චි කරන්න. අදට එච්චරයි. තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.